සුබ දවසක් වේවා හැමෝටම. අද අපි ඉගෙන ගන්න යන්නේ should be කියන ඉංග්‍රීසි වල ඉතාම වැදගත් කොටසක්. වීඩියෝ එක ඉවර වෙනකම් හොඳින් අහන් ඉන්න. මොකද්ද මේ should be කියන්නේ? හරි, අපි දැන් බලමු should be කියන්නේ මොකද්ද කියලා. should be කියන්නේ යුතුයි කියන එකයි. should be කියන්නේ යුතුයි කියන එකයි. අපිට එදිනෙදා ජීවිතයේදී should be භාවිතා කරලා කතා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ කොටස හොඳින් ඔලුවට දාගමු. අපි දැන් උදාහරණ ටිකක් බලමු. should be අපිට ඒක වචන singular හා බහුවචන plural දෙකටම දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒක වචන. There should be a pen. එතන පෑනක් තිබිය යුතුයි. There should be a pen. This should be a car. මේක කාර් එකක් විය යුතුයි. This should be a car. මේක කාර් එකක් විය යුතුයි. එතකොට ළමයි සිංගියුලර් වලදී ඒක වචන වලදී අපි එක දෙයක් ගැන තමයි හංගවන්නේ. ඒ නිසා අපි මේ හැම එකටම අකුරක් දාන්න ඕනේ. අකුරක් දානවා. ඒ ඇයි මේ පෑනක් නිසා මෙතන අල් කයන්නක් තියෙනවා ඔයාලට පේනවා. මේ අල් කයන්නක් තියෙන නිසා මෙතනට පේන. මෙතන කාර් එකක් අල් කයන්නක් තියෙන නිසා car. That should be a ball. අරක බෝලයක් විය යුතුයි. That should be a ball. අරක බෝලයක් විය යුතුයි. There should be a watch. එතන ඔරලෝසුවක් තිබිය යුතුයි. There should be a watch. එතන ඔරලෝසුවක් තිබිය යුතුයි. This should be a table. අරක මේසයක් විය යුතුයි. මේ තියෙන මේසේ. This should be a table. අරක මේසයක් විය යුතුයි. ළමයි දැන් මම කිව්වට පස්සේ ඔයාලත් මේක කියවන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ. හරිද? හරි, අපි දැන් බහුවචන plural වලින් කොහොමද එන්නේ කියලා බලමු. There should be pens. එතන පෑන් තිබිය යුතුයි. එතන පෑන් තිබිය යුතුයි. පෑන් කියද්දි පෑන් කිහිපයක් තියෙනවා ඔයාලට පේනවා මෙතන. පෑන් කිහිපයක් තියෙනවා. These should be cars. මේවා කාර් විය යුතුයි. කාර් කිහිපයක් තියෙනවා. කාර් ගොඩක්. These should be cars. මේවා කාර් විය යුතුයි. Those should be balls. අරවා බෝල විය යුතුයි. Those should be balls. අරවා බෝල විය යුතුයි. බෝල කියද්දි බෝල කිහිපයක් තියෙනවා මෙතන පේනවා. There should be watches. එතන ඔරලෝසුවක් තිබිය යුතුයි. There should be watches. එතන ඔරලෝසු තිබිය යුතුයි. එතකොට ළමයි බලන්න දැන් මේ මෙතන බහුවචන ගත්තාම මෙතන දැන් බෝල් කියන බහුවචන කරන්නේ අවසානට s එකක් දාලා. ඔයාලට ඒක පේනවා. දැන් මෙතනදී තියෙන watch කියද්දි s එකට අමතරව මෙන්න මේ e අකුරකුත් දාලා තිනවා. es එකතු කරලා තියෙනවා. ඇයි මේ එන්නේ කියලා මම ඉදිරි වීඩියෝ වලදී ඔයාලට බලා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම මේ channel එකේ දානවා. එහෙනම් channel එකත් එක්කම ඉන්න. ඊළඟට අපි යන් those should be tables. Those should be tables. අරවා මේස විය යුතුයි. Those should be tables. මේස කිහිපයක් තියෙනවා. මේස කිහිපයක් තියෙනවා. හරි. අපි ඒ කොටස ඉවර කළා. ඔයා දැන් කරන්න ඕනේ ඔයාට පහසු වෙලාවක හෝ මේ වෙලාවේ ඔයා දන්න විදිහට අද ඉගෙනගත්තු කොටසට අදාළ වාක්‍ය ටිකක් හදලා කමෙන්ට් විදිහට දාන්න. ප්‍රැක්ටිස් කරන්න. අනිවාර්යෙන් මේ දේවල් කරන්න. channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙ හමු වෙමු.